ජෝකාසු සිස්ටම් එක ගැන මට හිතනවා තාමත් අදාළ අංශවල බලධාරීන්ගේ sometimes ඉතින් ඒගොල්ලන්ගේ ඇස්සරෙන් ටිකක් වෙලා සාමාන්‍ය යනවනේ නේද? හරි. ටිකක් වෙලාව යනවා නේද? ටිකක් වෙලාව ගන්න කමක් නැහැ. ටිකක් වෙලාව අරගන්න. හැබැයි එතකොට අපි පාවිච්චි කරලා අපවිත්‍ර කරන ජලය දවසක අපිට හිතුනොත් හොම්බෙන් කටින් යන්න කලින් අපේ තියෙන මේ භූගත ජල උල්පත්‍රික විනාශ අපේ අතින්ම බෙල්ල මිරික ගන්න වැඩක් අපි කරමින් යන්නේ. හරි. අපිට ගාණක් නැහැ තාම මේක. තේරෙන්නේ නැහැ තාම නේ. ලොකුම ප්‍රශ්නයක් වුණොත් ගලේ බවුසරයකට කෝල් කරා ගෙදර තියෙන අපජලය අස් කරන්න එන්න කිව්වා රුපියල් 4,500ක් දුන්නා වැඩේ ඉවරයි 4,500 කරන්නේ නැහැ මං හිතන්නේ බවුස ලෝඩ් එකක් මං හිතන්නේ රුපියල් 10-12000ක් ගන්නවා අපේ තාම ඇවිල්ලා නැහැ ගලි බවුසර එක මුළු වත්තු වලටම අතෑරලා දානවා නෑ මං කිය තාම ඇවිල්ලා නැහැ අලුත් නේ ගෙදර ගලි බවුසර් නෙමෙයි මුළු ගෙවල් පොඩ්ඩක් චෙක් කරන්න මෙයාගේ වටේ පිටේ ඉන්න මිනිස්සු චෙක් කරන්න මේගොල්ලන්ගේ අපජලය බට ඉවර වෙන්න සමහරට ඕගොල්ලන්ගේ ගෙවල් වල අත්තිවාරම් යටින් වෙන්න පුළුවන් බාසුන් නැහැලා අල්ලගෙන රෑ තිස්සේ ඌරු මීයෝ වගේ හාරලා වලවල් කපලා කාණු කපලා තේරම ටික මොන සිංහල එහෙම නැහැ සේරම ටික නගර සභාවේ කාණුවට හරවලා සිල් රකින්නවා වෙන්න පුළුවන් මේ ෆැමිලි එක ප්‍රතික්ෂේප කරනවා කාණු පද්ධතිය ඇති නියමටම ඇති කොහිල ගාල් වලට නියමයි පුතා පොල් වතු ඉවරයි දැන් කාණු මහ මුහුද හරිද දැන් නිකන් වැඩේ නිකන් බාලා කරන්න එපා ගලි බවුසරයක් කියලා නෑ මම දැනුවත් අවුරුදු 25කට වැඩි උතන කියලා ගලි බවුසරයක් ආවේ නෑ කියන්නේ ගෙයක් වෙන්න බෑනේ අනේ ඔබ ඇවිල්ලා නෑ මම හැබැයි අපි දවසක ඔබ ඊළඟ ගෙදර හදනකොට ඔබ ඊළඟ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක හදනකොට උදාහරණයක් ආදර්ශයක් ගන්න පුළුවන් අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් හදනකොට කොහොමද අර සෙන්ට්‍රලයිස් විශාල ජෝකාසු සිස්ටම් එකක් හදා ගන්න පුළුවන් කියලා අහන්න ප්‍රයිම් ගෲප් එකෙන් අහන්න ඒගොල්ලන්ගේ පැලස් ප්‍රොජෙක්ට් එක ගැන බලන්න යක්කල පැලස් ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන් මේක අපජලය කළමනාකරණය කරන සිස්ටම් එකක් ගෙනාවා ආදරෙයි ඒකට නම් ඇත්තටම ආදරෙයි ඒකට නම් අපි මේ මහ පොළොවට මේ රටට මේ භූමියට මේ ජල සම්පත අපිට මේ සත පහකට වැඩක් නැහැ අපිට සත පහ අරිය ජල වහනේ තියෙනවනේ ගංගාවල් 103ක් තියෙනවනේ ඉතින් වතුර ටික හැඳි ගෑවිලා ගියාට මොකද කියලා තමයි අයියෝ කොහොම නාස්ති කරන්න බැරිද වෝටනේ පුතා ජෝනේ ජෝකාසු මොකටද එහෙම නැපි හිතන තාම නේද සෝරි අනාගතේදී සෝරි වෙනවා හැබැයි මේ ඔක්කොම ASCII මේ පණිවිඩය අල්ලගන්න මිනිස්සු ඉන්නවා හරි ඕකේ මේ වතුර ටික පිරිසිදු කරන්න අපි විනාශ කරා නම් අපි හදලා දාන්න ඕනේ කියන යුතුයකම වගකීම දැනෙන මිනිස්සු ඉන්නවා ඒවා ඇඟේ තියෙන මිනිස්සු ලේවල තියෙන මිනිස්සු මොලේ නහර මොලේ ස්නායු ඒවට වැඩ කරන මිනිස්සු තාම ඉන්නවා මේකේ ඒ මිනිස්සු ටික හිටියාම ඇති ඉතින් ඊළඟ ප්‍රොජෙක්ට් එක කතා කරන්න ඩයිකි ඇක්සිස් ජෝකාසු සිස්ටම් එකක් දාලා අර පොළොවට බලන ටැංකිය තමයි. හරි. අපජලය ටික ඔක්කොම ඒකට තමයි බස්සන්නේ. එතනින් අන්තිමට එළියට එන්නේ මාළු දාලා මාළු ටැංකියක් හදන්න පුළුවන් පිරිසිදු වතුර. සිස්ටම් එක හරිම නැචරල්. ජපානයේ තියෙන පරණම සිස්ටම් එකක්. අදට ඩොට් එකට වැඩ ඒක. ඒක හරි සරලයි එහෙම බැලුවනේ. හරි සරල. සරලයි ඩොට් එකට වැඩ. ඩොට් එකට වැඩ. නියමයි. එහෙනම් කෝල් එකක් දෙන්න 07665 380 380 07665 380 380